ගොඩාක් දුවන අයගේ මේ මාංශ පේශි තදවීමට ලක් වෙනවා. විවිධ ව්‍යායාම ස්පෝර්ට්ස් කරන අයගේ ගොඩක් වෙලාවට මේ quadriceps muscle එක මේ තද වෙනවා, හිර වෙනවා. ඒ වගේම ධනිස්සේ වේදනාවක් තියෙනකොට මේ මාංශ පේශි හිර වෙන්න පුළුවන්. අපි ඒක මේ මාංශ පේශි බුරුල් කරන්න කරන ව්‍යායාමයක් තමයි stretching exercise එක. අපි කියනවා දිගැදුම් ව්‍යායාම. අපි බලමු කොහොමද මේ quadriceps muscle එක stretch කරන්න කියලා. එසඳී මුණින් අතර නිදා ගන්න. මුණින් අතර නිදාගෙන හොඳට නිදා. ඊපස්සේ මෙහෙම කකුල නවලා අනිත් කකුලෙන් අනිත් අතෙන් මේ ආකාරයට අල්ලලා තමන්ගේ පැත්තට ඇදීමක් සිද්ධ කරනකොට අපිට දැනෙනවා මේ මසල් එක දීමට ලක් වෙනවා. අපි බලමු අනිත් අතින් ඒක කරන්නේ කොහොමද කියලා. මේ කකුල ආකාරයෙන් දැන් මේක කරනකොට අපේ වැදගත් දෙයක් තමයි මෙහෙම කෙලින් තියාගෙන මේ පැත්තට අදින්නේ නැහැ. කෙලින් තට්ට මුඩින් මේ ඇන්කල් එක යට තියලා හීල් එක කකුල කෙලින් තියාගෙන ඉදිරිය බලාගෙන තමයි සිද්ධ කරන්නේ. ඒතකොට තේරෙනවා මෙන්න මේ මාංශ පේශිය විශේෂයෙන් යට කොටස ඇදීමට ලක්නා 10ට ගණන් කරලා මුදා හරින්න. තවත් ගොඩක් ඇදීමට ලක් කරන්න ඕන නම් නැවත එක් කරන්න අතින් අල්ලගෙන තමන්ගේ බෙල්ලත් ඔසවන්න පුළුවන් ටිකක්. ඒතකොට තවත් මේ මාංශ පේශිය ඇදීමට ලක් වෙනවා. තප්පර 10ක් අල්ලන්න